මේගමේ ත්‍රිවිල් රේස් පදින ලාවකේ. මම 1999 ඉඳන් ත්‍රිවිල් රේස් පදලා තියෙනවා. මම ඉස්ලාම් පැද්දේ ඩේවිඩ් පීරිස් මහත්තයා තිබ්බ කළුතර කටුකුරුන්දේ ධාවන තරඟ. මම ඒකට සහභාගී වුණා. ඒකට සහභාගී වෙලා මට ජයග්‍රහණය කරන්න හම්බුනේ නැහැ. මගේ ත්‍රිවිල් එක තමයි ඒක අලුත්ම ත්‍රිවිල්. ඊට පස්සේ මම නවතින්නේ නැතුව මම දිගටම ධාවනයේ තරඟ වලට සහභාගී වුණා. මම මේ තරඟ මම මේක පෙන්වන්න හේතුව තමයි මම ඒ කාලේ ඉඳන් ත්‍රිවිල් රේස් පැදලා මම ජයග්‍රහණය කරපු සෑහෙන දේවල් තියෙනවා මෙතන. ඉතින් මම ජයග්‍රහණය කළා මට මේ සති දෙකක් ඇතුළත වගේ මම මේ තරඟ දෙකකට සහභාගී වෙන්න ගියා. එකක් තිබුණා කල්පිටියේ. එකක් තිබුණා පුත්තලම. ඒදී මට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණ කියන්න තමයි මම මේ විදිහට මම මේ වීඩියෝ එකක් කරන්නේ. මේ තියෙන්නේ මගේ තරඟ ජයග්‍රහණය කරපු ඒවා තමයි. මේ තියෙන්නේ මගේ තරඟ ජයග්‍රහණය කරපු තරඟවල කප් සහතික ඔක්කොම තියෙනවා. එතකොට මාගාව තියෙනවා මේ තව සහතික තියෙනවා මම නුවරඑළියේ මේ තියෙන්නේ ඔක්කොම මම ගත්ත සහතික ත්‍රිවිල් වලට ත්‍රිවිල් රේස් පදින්න ගත්ත සහතික තමයි තියෙන්නේ. ඒක තියෙනවා මේ ඔක්කොම නීති අනුකූල හොඳ ක්ලබ් වලින් කරපු හොඳ රේස් ධාවන තරඟ කරපු මේ මම මෝටර් බයිසිකල් රේසුත් පැදලා තියෙනවා. මම ඒවලත් ජයග්‍රහණය කරපු ඒවල තියෙනවා. නැතුව සහභාගී වෙච්ච ඒවා තියෙනවා. මම ඒ වගේ සහතික අරගෙන පළපුරුදු ධාවනයකට මම එදිලා ඉන්නවා. එතකොට මට මේ තියෙන්නේ මම ස්කූටර් බයිසිකල් ඉවෙන්ට් තුනක් පැද්දා. මේ තුනේම මම තමයි දෙන. මේ මගේ ගේ පොඩි ප්‍රශ්නයකට ඇති වුණා. ඒකදී මේ පිච්චිච්ච ඒවල මේ සහතික තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ නම් ඔක්කොම තියෙනවා. මේ තියෙන්නේ මගේ නම්. ළඟට මේ තියෙන්නේ මේ මගේ නම් මේ මම ගත්ත සහතික කප් සහතික ඔක්කොම. ඉතින් අපි තරගයකට සහභාගී වෙන්න යද්දි මේ වගේ අපිට ඇප්ලිකේෂන් එකක් දෙනවා. ඒ ඇප්ලිකේෂන් එක අපි පුරවන්න ඕන. පුරවලා ඒගොල්ලන්ට දුන්නම තමයි ඒගොල්ලෝ අපිව සෙලක්ට් කරගන්නේ. ආරයිට් ඔයාලා තරගයට සහභාගී වෙන්න පුළුවන් සුදුසුයි කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මම දැන් තරගයට සහභාගී වෙන්න යනවා. මේ තරග දෙකක් තිබුණා. ඒ තරග දෙකට මම සහභාගී වෙන්න යද්දි එක තරගයකට ගියාම ඒගොල්ලෝ වීඩියෝ මම දාන්නම් ඒවල වීඩියෝ මාගා ඔක්කොම තියෙනවා. එක තරගයකට මම සහභාගී වෙන්න යද්දි ඒගොල්ලෝ කණ්ඩායමක් වගේ එන්නේ. ත්‍රිවිල් 3ක් විතර එනවා ධාවන තරඟයට. ඇවිල්ලා මම ඉස්සරහින් යන මාව හප්පනවා. මේ වීඩියෝ මම ඔක්කොම දාන්නම්. ඒව හප්පනවා. ඊට පස්සේ මම ආයේ ඒගොල්ලෝන් ඉස්සර කරගෙන එද්දි මට બ્લોක් කරලා ඉවරලා මට යන්න දෙන්නේ නැහැ ඉස්සරහට. ඉතින් මම තරඟ සංවිධායක මණ්ඩලයට මම රේස් එක පැදලා කරන ගමන් කිව්වා මම ඒකේ 3 වෙනි ස්ථානයේ වුණේ. මම කිව්වා මෙන්න මේ වගේ අසාධාරණ වැඩක් මට වුණා කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වා ඔව් අපි දැක්සා එක අපි අනිවාර්යයෙන්ම ඒකට පියවරක් ගන්නවා කියලා මට ඒ තරග මණ්ඩලයේ සංවිධායක මණ්ඩලය කිව්වා. කියලා ඉවරලා මම තරගය ඉවරනකම්ම බලන් හිටියා. ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝ කිසිම පියවරක් කරන්නේ ඒ තරගකරුවා ජයග්‍රහණයේ ඒ සහතිකවත් මුකුත් දේව ගන්න නැතුව එයා ගියා කියලා ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ මම මොනවා කරේ? ඒගොල්ලෝ මේ මායි අතර තියෙන බැඳීමට ඒගොල්ලෝ මට පොඩි තෑග්ගක් හදලා දෙනවා. මේක මෙහෙමයි අපි එන පාර රේස් තියෙනවා. අපි ඒ වගේ ඒවා ආයෙමින් ඉදිරියට කරන්න නැතුව යන්න කියලා ඒගොල්ලෝ මට කියලා දෙනවා. ඊට පස්සේ මොනවා කරන්නේ? මම ආයෙ එනවා. මම පුත්තලමේ තරගයක් තියෙනවා. මේ ගිය සෙන්සුරාදා. අද සිකුරාදා ගිය සෙන්සුරාදා. ඒ තරගෙට මම යනවා. ඒගොල්ලන්ට කෝල් කරලා ආපුවම කියනවා නෑ අපි ඒ වගේ කරන්නේ අපි අනිවාර්යෙන් නීතිය විදියට හරි විදියට කරනවා කියලා. නමුත් එතනට ගියාම අපි ගිය ගාම මේ ග්‍රවුන්ඩ් එකට ගිය ගාම ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ උන්ට නම් දෙන්න යනවා. නම් දෙන්න ගියාම ඒගොල්ලෝ කියනවා නෑ නම් ගන්න ඕනේ නෑ. අපි ධාවන තරඟය පවත්වනවා කියපු ගමන් ඕගොල්ලෝ එන්න කියලා. අපි ඉතින් මීටර් 50ක් විතර යහින් ඉඳගෙන ත්‍රිවිල් එක අපි හදලා ඔක්කොම කරලා අපි දෙන්නෙක්ව අපි එතන දාලා කියනවා මේ නම් කතා ඇහෙන්නේ නැහැ. මෝටර් බයිසිකල් එහෙම පදිනවා මෙහෙම පදිනවා ත්‍රිවිල් එහෙට පදිනවා මිනිස්සුන්ව හප්පනවා. එතකොට මම බැලුවා මේක මේ කිසිම මේ එකක් නැහැ නීතියක් නැහැ. කිසිම. ඊට පස්සේ අපි මොනවා කරන්නේ? හරි තරගේ පටන් ගන්න එන්න කිව්වා. අපි එතකොට යනවා අරක්ක තියෙනවා මිනිස්සු ඉන්නවා පාරේ හැම ඒවා බ්ලොක් එකෙන් අපි එතනට දාගෙන ගේට්ටුව ගාවට ගිහිල්ලා ගේට්ටුව අස්සේ කතා කරලා කියනවා මේ පදින්න ආවේ ගේට්ටුව අරින්න කියලා. ඒගොල්ලෝ කියනවා නෑ තරඟට කට්ටිය අරන් ඉවරයි කියලා. මට පිටිපස්සෙන් ජායල කට්ටියක් ඉන්නවා. ජායල ත්‍රිවිලියක්. ඒකෝට ඒගොල්ලොන්ටත් නෑ මටත් නෑ. මම කිව්වා නෑ ඔයගොල්ලෝ ගේට්ටුව අරින්න තරඟ තාම පටන් ගන්න නෑනේ ඔයගොල්ලෝ අරින්න කියලා. නෑ දැන් ගේට්ටුව අරින්න විදියක් නෑ. ගේට්ටුව වහලා තියෙන්නේ එහෙම බෑ. එතකොට අපි කිව්වා එහෙමනම් මම ත්‍රිවිල් දෙකක් පදින්න ගෙනාලා තියෙනවා. මම පෝස්ට් ඔෆ් ඉවෙන්ට් එක පදින්නෙත් නෑ. මට මේ ටූරිස්ට් ඔෆ් වගේ මේ ත්‍රිවිල් එක මේ ත්‍රිවිල් එක මට පදින්න දෙන්නේ නැත්තම් මගේ මේ වාහනේ පදින්නෙත් නැහැ කියලා. මම ලක්ෂ ගණන් වියදම් කරගෙන ගිහිල්ලා
දිනුව පෙරදුම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපේ ඒගොල්ලෝගේ මුදලක් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒ වුණාට අපිට තරඟයට සහභාගී වෙන්න දෙන්න එපා. ඒවා නීති අනුකූල තරඟ නෙමෙයි. කිසිම නැහැ. ටීවී එක නම්බරයක් නැහැ. මේ අපි රේස් පදපි වල තියෙන මේ නම්බරයක් දෙනවා ඒගොල්ලෝ. මේ තියෙන මේ විදිහට අපිට අංකයක් දෙනවා. අපි නම් රෙජිස්ටර් කරගන්න ඕනේ. මේ තියෙන මේ මම කොළඹ නයිට් රේස් එක පැදුවේ. මේ අංක 15ම. මේ පන්නල පැදුවේ. මේ 219. ඒ වගේ අපිට දෙනවා තරඟ. වලදී ඒ කිසිම දෙයක් නැහැ ඒගොල්ලෝ. මම කියන්නේ මේවා නීති අනුකූල රේස් නෙමෙයි. නීති අනුකූල මේ වගේ ඒවා කරන්න දෙන්න කිසිම පොලිසිය මහත්යෙක්වත් අපි ආරක්ෂා කරන පොලිසියවත් කිසිම නිලධාරි මහත්යෙක්වත් නැහැ ඒතන. අපි ඒගොල්ලන්ට කියන්නේ කියලා. අපි ඒකට අපි මොනා කරන්නේ අපි ඊට පස්සේ ඒගොල්ලෝ එක්ක සම්ඩු කරන්න කියන්නේ අපි ඊට පස්සේ අපි ආවා. මම ඒ හින්දා මේ වීඩියෝ එකක් කරන් කියන්නේ මේවා බලගත්තු මහත්තුරු ඉන්නවනේ. මේ වගේ තරඟ සහභාගී වෙන්න මින් ඉදිරියට තියන්න කිසිම කෙනෙකුට අවසරයක් දෙන්න එපා. මෝටර් ක්‍රොස් බයිසිකල් පැද්දා ඒතන. ත්‍රිවිල් පැද්දා. එතකොට මේ කරත්ත තිබුණා. ඒගොල්ලෝගේ ගමට වොන්නම් ඒගොල්ලෝගේ ගමේ විතරක් කට්ටියට ධාවනය කරන්න දෙන්න. මේක මේ අපි මෙහි ඉඳන් මීගොමේ ඉඳන් උත්තලමට කල්පිටියට මෙහෙට ගිහිල්ලා ඒ වගේ ධාවන තරඟ මං කියන්නේ මේ ඉදිරියට මේ වගේ තරඟ ඒගොල්ලන්ට පවත්වන්න අවසර දෙන්නේ කොහෙන්ද දුන්නේ කවුද මේක මෝටර තමයකින් ඒවා අනුමත ගන්න බෑ. ශ්‍රී ලංකාවේ තියෙනවා රේසින් ක්ලබ් තියෙනවා. ඒ වලින් කරන්න මේ තියෙන්නේ මගේ ජයග්‍රහණය කරපු මේ ඔරිජිනල් මේ ජයග්‍රහණය කරපු මේ ඒවා තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලංකාවේ ශ්‍රී ලංකාවේ ඔක්කොම රෙජිස්ටර් වෙච්ච හොඳ මේවා. මේ තියෙන්නේ මගේ නුවරඑළිය. මේක මගේ ඉතුරු කෑලි ටික නෑ. මේ තියෙන්නේ මම නුවරඑළිය පැදපු ඒවා. ඒ වගේ සහතික තියෙනවා. ඉතින් මම කියන්නේ මින් ඉදිරියට මේ වගේ කාටත් මේ වගේ මම ඩේවිඩ් පීරිස් මහත්තයාට කියන්නේ මේ වගේ තරඟ අවුරුදු 2-3කට සැරයක් හරි කියන්නේ. එහෙම නැතුව වෙන කාටත් මේවා දෙන්න එපා කියන එකයි මගේ ප්‍රකාශය. ස්තුතියි.